ළමයිව හැබැයි මේ කොල්ලෙක් හරිද මම කතාව කියන කවුද කියලා කියන්නේ නැතුව මේ ඔය ප්‍රශ්නයක් නිසා ප්‍රශ්න මොකද කියලාත් මම නොකිය ඉන්න ප්‍රශ්නයක් නිසා A level අතෑරලා ආයේ A level කරන්නේ කියලා මේ පොරණියන් මානසිකවම වැටලා ડિප්‍රෙෂන් වගේ හැදිලා නිකන් අවුල්ම තත්ත්වයට වැටලා හිටියා හරිද මේ පොර ඊට පස්සේ මේ මට කතා කරනවා කියලා කතා කරලා දැන් මාසයක් දෙකක් විතරදී හරිද ඊට පස්සේ මේ මම පුළුවන් තරම් මගේ වචන වලින් උගේ හිතේ හැදුවා. මට පුළුවන් දේ මං කරා. මට ඒ වෙලාව උට කරන්න මට විශේෂ දෙන්න බෑනේ. මම බයෝ නෙමෙයිනේ. මම උට කතා කරලා ඌ පොඩ්ඩක් ස්ට්‍රෝං කරා. මේ දැන් ආපු මැසේජ් එක මට පට්ට සතුටුයි. හරිද? මේක මට අර නාමිකෝ කියන්න බෑ ගුරුරුන්ගේ නම් කිව්වට පස්සේ ඒක නිකන් අර අවුල් වගේනේ. මේ ප්‍රසිද්ධ ගුරුවරයෙක්ගේ ක්ලාස් එකක පේපර් එකක number 1 මූ අයිලන්ඩ් ඒ කියන්නේ ලකුණු 94යි ලකුණු 90 ගානක් තියෙනවා උට. ඕල් අයිලන්ඩ් ඌ එක. ඒ කියන්නේ පොඩි ක්ලාස් එකක් නෙමෙයි. මාස් ග්‍රවුන්ඩ් එකක් ඉන්න සුපිරි ක්ලාස් එකක මේ ඌ එක. එතකොට නිකන් හිතන්නකෝ ඒ කොල්ලෙක් කියන්නේ මං කියන්නේ ওই ප්‍රශ්න නිසා කොල්ලෙක් වැටලා මේව අතාරිනවා නම් ඌ අතාරින දැන් ඌ අල්ලන් වැඩ කරනවා. තව මාසයක් එක්සෑම් ඌ දැන් අයිලන්ඩ් ෆස්ට් වෙනව නෙමෙයි මම කියන්නේ. දැනට පේපර් එකේ මූ අයිලන්ඩ් ෆස්ට්. කොහොමද ඒක? ඒ උඹලටත් ওই ප්‍රශ්න එනවා ඉස්සරහට ඒකයි කියන්නේ. ඔය වෙන විකාර මගුල් එක්ක අනවශ්‍ය දේවල් ඒ වලට ගාවගෙන ඔය ප්‍රශ්න ඉස්සරහට එනවා. වැටෙන්න එපා අපරාධයක් කොදේ. මේ බලහන්කො පට්ට සතුටේ. හරි කෙලින් ඉඳපළ ඕන මගුලක් ආවොත්. වැටෙන්න එපා කිසිම හේතුවකට. අර කියන්නේ මේ මොකද්ද? උණ ගහක් වගේ ඉන්න කියලා කියන්නේ. ඕනතර හුළු උණ ගහක් එනකොට උණ ගහ මොකද තියෙන්නේ? උණ ගහ නැමෙනවා. හුළං ගියාට පස්සේ ආ උණ ගහ කෙලින් වෙනවා. ඔය දැන් ලොකුවට බරපතල නෑ ඔයාලට. ඔයාලට තව මාස 6ක් 7ක් යනකොට ඒ ලෙවල් වලට පොඩ්ඩක් කට්ටි පිස්සුනට යන පටන් ගන්නවා. ඒතර ඒ ලෙවල් අපගමන වෙනවා, ප්‍රශ්න එනවා. ඒක කරගන්න දෙපෑ කෙල්ලෝ විශේෂයෙන්ම. තොපිත් එච්චර තමයි තොපිත් වල බහින්න කියයි. අර දැන් දැක්කනේ අර ක්ලාස් එක දැන් අයත් ගඟේ ගිහිල්ලානේ කවුද ක්ලාස් කට් කරලා ගිහින්. නෑ අර කොල්ලා නම් ගඟේ ගිහලා මම ක්ලාස් කට් කරලා සිද්ධියක් නෙමෙයි. දැන් ඔය අර මට කොමර්ස් ක්ලාස් එකේදී කොහොමද ක්ලාස් කට් කරලා පැනලා තාම හොයාගන්නවත් නැල්ලු. ඔව් ඒ කියන්නේ බලයි වයස මං හිතන්නේ කොල්ලේ. හොයාගන්නවත් නැල්ලු තාම. ඒ කොළු කාලේ කොළුකම තිබ්බට හිතන දේවල් කරන්න යන්න එපා. නෑ. දැන් කතා කරන්නත් බෑනේ වයිදී. මං කියන්නේ අර මේ කොල්ලෝ කෙල්ලෝ අතරමැදි අවස්ථාවක් ගැන නෙමෙයි. කියන්නේ කොළුකම කියන්නේ තරුණ බව තිබ්බා කියලා හිතන මගුල් කරන්න යන්න එපා කියන්නේ. कंट्रोल लाइन राइट मुंगे क्या वचन कथा कर एवं बट किया कल क्लिक के हरी हरी कथा नवत्ता आगंड को दें अद्वितीय संयुक्त गणित गवेषणात्मक सन्नामय मधुशान निरंजन हे न කියන්නෙම ටාගට් වලට